අතීතේ කෙල්ලෙක් එක්ක කතා වෙලා කොල්ලෝ 4 දෙනෙක් කැලේ යන් කියලා කෙල්ල කැමති වුණා. කොල්ලෝ 4 දෙනාම ගිහිල්ලා මේකිට එක läගලා මේකිට ලස්සන ලොකු කරාඹ දෙකක් තිබ්බා මැණික් කොබ්බලා. ලොකු මාලයක් තිබ්බා මැණික් කොබ්බලා. පාවල නූපුර තිබ්බා රත්තරණි. ඉනේ මණි මේකලාව තිබ්බා රත්තරණි. කොල්ලෝ ටික කිව්වා ගමු මේක කියලා. ඉතින් අර කෙල්ලත් එක්ක ඉඳලා බෙල්ල මිරිකුවා. ඒ කෙල්ල බෙල්ල හිරවිගෙන යනකොට කල්පනා කළා තොපි 4 දෙනාව මාව විනාශ කළා. මගේ මාවත් දැන් මරන්න හදනවා මං තොගෙන් පලි ගන්නවා. මං දැක්ක පොතක ලියලා දෙනවා. මම මතක නෑ කොයි පොතේද කියලා. එයා ඉස්පිරිතාලේ ගිහිල්ලා ඉන්නකොට ළඟ ඉඳලා මහත්තයෙක් ඇක්සිඩන්ට් වෙලා. ඒකේ මහත්තයාට වයස අවුරුදු 60ක් 70ක් වගේ මාච්චි කෙනෙක්. ඒ ඇක්සිඩන්ට් වෙලා ත්‍රිවිල් එකේ දාගෙන ඇවිල්ලා දොස්තර මහත්තයා බල්ලා කියලා මේ බේරන්න බෑ කියලා. එතකොට අර අම්මා අරුන්දගේ අත් දෙක අල්ලගෙන තාත්තගේ උඹ මේ අතින් කණ්ඩ බොණ්ඩ හොයලා අපි කී දෙනෙක් නඩත්තු කළාද? උඹ අපේ දුක නැති කළා. උඹ අපේ යුතුයකම් උඹගෙන් වෙන්න ඕන යුතුයකම් මගේ රත්තරනේ උඹ ඉෂ්ට කළා. උඹ දැන් දෙවියන්ගේ ලෝකෙට ඵලයක්. උඹ දෙවියන්ගේ ලෝකේ දෙව්සිරි නරඹපන්. මගේ මැනික කියලා ඇඬුවා කියනවා. ඉතින් මේ ළඟ හිටපු කෙනා ඒක ලියලා මං අද ඒ විස්තරي කිව්වා මම මතක නැහැ මොකෙද තිබ්බේ කියලා. පොතක තිබ්බේ. ඒ මිනිස්සයා පෙරේතෙක් කියලා ඉන්නේ. දිව්‍ය ලෝකේ ගැනම කිව්වා. උඹගෙන් ආයේ අපිට ගන්න දෙයක් නැහැ. උඹගෙන් යුතුයකම් ඉෂ්ට වෙලා තියෙන්නේ. මගේ මැනික උඹ මට ණය නැහැ. අපිට ණය නැහැ. දරුවන්ට නැහැ. මේ අතින් කොච්චර කන්ට හොයලා ගෙනත් දුන්නද? දැන් අවසන් හුස්ම ටික උඹ හෙලන්නේ. දෙවියන්ගේ යානෙට නැගපන්. දෙව්සිරි නරඹපන්. දෙවියන්ගේ ලෝකේ සතුටු යන්නේ මගේ මැනික කියලා. එහෙම නෝනලා ඉන්න. මේ රුවන්වැලි මහසෑය ජයසිරි මහ බෝල් සමිඳු තවම වැඩ සිටින්නේ. මේ බණපද තවම ඇහෙන්නේ. ඒ වගේ අහිංසක සිත් තියෙන කාන්තාවෝ, බිරෙන්දෑවරු, ගුණවත් මිනිස්සු තවමත් මිහි පිට සිටින නිසා. කොල්ලෝ කෙල්ලන්ට කොච්චර නාස්ති වෙලා කියලා ලෝකෙම කෑ ගැහුවත් මේ කොල්ලෝ කෙල්ලෝ අතර පුදුම ළමයි ඉන්නවා. එවුන් එකෙක්වත් මේ ලෝකේ නැත්තම් ධාතුන් වහන්සේලා පිරිනවම් පාන. බෝධින් වහන්සේලා අතුරුදහන්. ඒ ධාතුන් වහන්සේලා බෝධින් වහන්සේලා තවම වැඩ හිටින්නේ ඒ වගේ මිනිස්සු ඉන්න නිසා. තමන්ගේ මිනිස්සයාට තවම තෝ කියලා කතා කරලා නැති අවුරුදු 50-60 පෞල් ජීවිත ගත කරපු මිනිස්සු ඉන්නවා. එක මහත්තයෙක් ආයේ පොතේ මේ මහත්තයාගේ නෝනා ගැන ලියලා තියෙනවා. අද දක්වාම බැඳලා අවුරුදු 50යි කියනවා. නෝනාට බනින්න හිතිලා නැහැ කියනවා. අද දක්වාම බනින වැඩක් එයා කළත් නැහැ කියනවා. නෝනාට බනින්න හිතිලත් නැල්ලු, බයින වැඩක් කරලත් නැල්ලු. නෝනා වචනයක් කියලත් නැල්ලු. ඒ නිසා සිද්ධාර්ථ මහ බෝසතුන් යසෝදරාවාගේ මේ ඉරහඳ වගේ මහෝත්තම උත්තමිය මේ ලෝකේ නැති වුණාට ඒ ඉර දිහා බලාගෙන ඒ හඳ දිහා බලාගෙන ආලෝකයක් කරා යන පින්වන්ත මිනිස්සු මේ ලෝකේ නැතුව නෙවෙයි ඉන්නවා. දුවේ පුතේ පුතාලා යසෝදරාගේ ගුණ අහනකොට යසෝදරාවක් වගේ කෙල්ලෙක් පතනවා. එහෙනම් ඔයාලට සුදුසුකමක් ඇති කරගන්න බෝධිසත්ව හිතක්. බෝධිසත්ව හිතක් තියෙන කොල්ලෙකුට යසෝදරාවක් වගේ කෙනෙක් හම්බ වෙයි. යසෝදරාවක් වගේ කෙනෙකුට බෝධිසත්වෙක් වගේ කෙනෙක් හම්බ වෙයි. මේ සක්කා මේ දකින එකාට මැසේජ් ගගා කෝල් කර නිකන් දකින උන්ට ඇස් ගගා එහෙම මෙහෙන් වංගු දදා ඔහොම යන්නේ උන් යසෝදරාව දිහා බලන එක හොඳ නෑ. වැන්දට නම් කමක් නෑ. දහසක් පව් ගෙවෙන්නේ උත්තමයන්ට වැන්දට කමන්නේ. තමන් ඉන්න තැන බලන්න. තමන්ගේ චරිතයටයි හරියන කෙනා හම්බෙන්නේ. අතීතෙත් අනාගතෙත් වර්තමානෙත් ධාතු එකතු වෙන්නේ.
හීන ධාතුත් එක්ක එකතු වෙනවා. ප්‍රනීත ධාතුත් එක්ක එකතු වෙනවා. අසුචි එක්ක එකතු වෙනවා. මුත්‍රා එක්ක එකතු වෙනවා. කිරි එක්ක එකතු වෙනවා. සුවඳ එක්ක එකතු වෙනවා. ඔයාලට හරිය නික්කින වෙ ලැබිලා තියෙන්නේ. ඒකයි කොල්ලන්න කෙල්ලන්න ජීවිතේ ටිකක් ගුණවත්කම ඇති කරගන්න, පින්වන්තකම ඇති කරගන්න උඹලා ටිකක් කාලයක් හිටපල්ලා. මේ අවුරුදු 15 16 වෙනකොටම මඟුල් නටන්න හදන්න නැතුව ටිකක් හිටපල්ලා, පිනක් ජීවිතේට ගන්න. ජීවිතේට පින් පුරව ගන්න. පොඩ්ඩක් කාලයක් මේක ජීවිතේට පිනක් පුරව ගන්න කාලයක් දෙන්නේ නෑනේ. ඇයි ওই ජීවිතවලට දුක රැස් කරගන්නේ? ඇයි අනාගතය අඳුර කරගන්නේ? මේ වගේ ශාප කියලා එක්ක ජීවිතවලට වැඩ කරනවා කියලා. දුවේ පුතේ, ඔයාලා අහන්නේ අදනේ. නැත්තම් කටවල් කීයකින් ශාප වදීද?